වීර කැප්පෙටිපොළ නිලමෙතුමා. මෙතුමාගේ පියා රාජාධි රාජසිංහ රජුගේ කාලයේදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුර දරපු ගොළහැල නිලමේ නම් නිලමෙතුමා වුණා. ගොළහැල නිලමේ මාලිගාවේදී සිදුවෙච්ච අනතුරකින් මිය ගිය බවටත් කතාවක් තියෙනවා. මව වුණේ මොනරවිල කුමාරිහාමි. ඒ වගේම සොහොයුරිය වුණේ ඇහැලේපොළ කුමාරිහාමි. 1815 මාර්තු 2 වෙනි දින උඩරට ගිවිසුම අත්සන් කරලා කෙටි කාලයකින් ඉංග්‍රීසීන් විසින් සිංහලයින්ට යම් යම් වෙනස්කම් කිරීමට පටන් ගත්තා. මුල් කාලයේදී කැප්පෙටිපොළ නිලමේතුමා ඉංග්‍රීසීන්ට යම් තරමක පක්ෂපාතීත්වයක් පෙන්눔 කළත් පසු කාලයේදී රජතුමාගේ රන් කඩුව ඔටුන්න හා රාජාභරණ ආදිය සංගවා තබා ගැනීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම දළදා වහන්සේව සංගවා තබා ආරක්ෂා කිරීමටත් උත්සාහගෙන තියෙනවා. මේ නිසා ඉංග්‍රීසීන්ට කැප්පෙටිපොළ නිලමේතුමා ගැන සැක පහළ වුණු බවක් කියවෙනවා. ඉංග්‍රීසීන්ගේ පාලනයට විරුද්ධව වර්ෂ 1817 නොවැම්බර් මාසයේ වන විට ඌව ප්‍රදේශයේ කැරලි මතු වුණා. විශේෂයෙන්ම ඉංග්‍රීසීන් විසින් ඌව ප්‍රදේශය පාලනය කිරීමට පත්වල හජ්ජි මුහන්දිරම් නම් මුස්ලිම් ජාතිකයා හා ඒ වගේම බදුල්ලේ ඒජන්තවරයා වශයෙන් කටයුතු කළ විල්සන් නම් ඒජන්තවරයාත් සිංහල ජනතාව විසින් මරා දමා තිබුණා. මේ නිසා මෙම තත්ත්වය මර්ධනය කිරීමට වර්ෂ 1817 නොවැම්බර් මාස පළමු වන දින කැප්පෙටිපොළ නිලමේතුමාව විශාල ඉංග්‍රීසි සේනාවක් සමගින් පිටත් කරලා හරිනවා. එහෙත් එතුමාට තිබුණු ජාතිය පිළිබඳ ඇල්ම නිසා එතුමා සිංහල සේනාවට එක්වුණා. කැප්පෙටිපොළ නිලමේතුමා එකල උඩරට හිටපු ප්‍රභූන්වරුන් අතර ප්‍රබලම පුජ්‍යලයෙක්. ඉතින් එවැනි ප්‍රභූ පුජ්‍යලයෙක් සිංහලයින් සමග නැවත එක්වීම ඉංග්‍රීසි ආණ්ඩුවට එල්ලවිච්ච මරු පහරක් වෙනවා. ඒ වගේම එතුමා සටන් මෙහෙයවමින් ඉංග්‍රීසීන්ට විශාල තර්ජනයක් එල්ල කරනවා. ලුතිනන්ට් විලියම් ඔනිල් කියන ඉංග්‍රීසි ජාතිකයාට පුජ්‍යලයෙකුගෙන් ඔත්තුවක් ලැබෙන්නේ මේ අතරතුර. ඒ ඔත්තුවට අනුව ඔක්තෝබර් 28 වන දින කහල්ල කියන ස්ථානයේදී කැප්පෙටිපොළ නිලමේතුමා ඇතුළු පිරිසක් ඉංග්‍රීසි අත්අඩංගුවට පත් වෙනවා. 1818 නොවැම්බර් 16 වන දින දුන්න යුද්ධාධිකරණ තීන්දුවකට අනුව ඕගහම්බර පිටියේදී මෙතුමාගේ ඉසගසා මරා දානවා. වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ගේ යටතට පත්වීමත් එක්කම 1818 මාර්තු 2 වෙනි දින උඩරට ගිවිසුම අත්සන් කරන්නට යොදාගෙන තියෙනවා. ගිවිසුම අත්සන් කරන්න යොදාගෙන තිබ්බේ මහනුවර මගුල් මඩුවේදී. අපි කවුරුත් දන්නවා මහනුවර මගුල් මඩුව පිහිටලා තියෙන්නේ දළදා මාලිගාව පරිසරයේ. ඒත් ඉංග්‍රීසි ජාතිකයෝ ගිවිසුම අත්සන් කරන්න පැමිණියේ ටයි කෝට්, තොප්පි, සපත්තු බූට් ආදිය දාගෙනයි. ඉතින් ඒ වගේම ඉංග්‍රීසි ජාතිකයෝ මේ ගිවිසුම අත්සන් කරන්න තිබ්බ වෙලාවටත් කල්ැතුවම අත්සන් කරන්න උත්සාහයක් ගන්නවා. ඉංග්‍රීසීන්ගේ මේ ක්‍රියාකාරකම් දැකපු සුමංගල හිමියෝ ගොඩක් කලකිරීමටපත් වෙනවා. ඒ අනුව කල්ැතුව ඉංග්‍රීසි කොඩිය ඔසවීමට උත්සාහ ගන්නවා දැකපු උන්වහන්සේ ඒ කොඩිය බිම දාලා පාගලා ලංකාවේ කොඩිය එසවීමට කටයුතු කරනවා. ඉංග්‍රීසි යූනියන් ජැක් කොඩියට අගෞරව කිරීම නිසා ඉංග්‍රීසීන් උන්වහන්සේව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරනවා. හැබැයි ඉංග්‍රීසි නායකයා තමා අතින් වරදක් වෙච්ච බව පිළි අරගෙන ඒ උත්සාහය වැළැක්වුවා කියලා කියනවා. මේ සිද්ධියට අමතරව සුමංගල හිමියන් දළදා වහන්සේ උහුල් පිටියට වඩම්මවලා දළදා වහන්සේට පුද පූජා කරමින් ආරක්ෂා කිරීමත් සිදු කළා කියලා කියනවා. වීර පුරන්නප්පු වීරයා. පුරන්නප්පු වීරයා වර්ෂ 1812 නොවැම්බර් 7 වන දින මොරටුව ප්‍රදේශයේදී උපත ලැබූ බව තමයි සඳහන් වෙන්නේ. මෙතුමාගේ මුල්ම නම වෙලා තියෙන්නේ වීර හැන්නදිගේ ෆ්‍රැන්සිස් ප්‍රනාන්දු කියන නම. පියා වීර හැන්නදිගේ කැලිස් නෝරු ප්‍රනාන්දු. මව හෙලේනා නම් කාන්තාව කියලා තමයි කියන්නේ. මෙතුමා මොරටුව වෙස්ලි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ බව සඳහන් වෙනවා. පුරන්නප්පු වීරයා පහතරට ප්‍රදේශවල ඉන්න කාලයේදීම යම් අසාධාරණ කම් වලට එරෙහිව සටන් කරපු පුජ්‍යලයෙක්. මෙතුමා උඩරට ප්‍රදේශයට පැමිණීමෙන් පස්සේ බදුල්ලේ නඩුකාරයාගේ නිවසට පහර දීම නිසා අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ හිරෙන් පලා ගිය බවත් සඳහන් වෙනවා. මෙතුමා උඩරට ප්‍රදේශයේ බණ්ඩාරමණිකේ නම් තරුණියක් සමග විවාහ වෙලා තියෙනවා. කොංගාලේගොඩ බණ්ඩා වීරයා රාජ්‍යත්වයට පත් වූ කාලයේදීම මෙතුමා වලිසිංහ නමින් අභිෂේක කරලා තියෙනවා.
ඉන්දියාවෙන් ආධාර ලැබීම නිසා මෙතුමන්ලා විසින් මෙහෙයවපු 1848 කැරැල්ල අසාර්ථකත්වයට පත් වෙනවා. ඒ අනුව සිංහල පුජ්‍යලයින්ගේ ඔත්තුවකට අනුව මෙතුමන් ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත් වෙනවා. වර්ෂ 1848 අගෝස්තු 8 වන දින මෙතුමාව වෙඩිතබා ඝාතනය කිරීමට නියම කරනවා. ගොන්ගාලේගොඩ බණ්ඩාරවීරයා 1848 නිදහස් සටනේදී රට වෙනුවෙන් ජීවිතයේ පරදුවට තබා කටයුතු කළ වීරයෙක් තමයි ගොන්ගාලේගොඩ බණ්ඩාරවීරයා. උපන් නම වශයෙන් සැලකනු ලබන්නේ වර්ණපුර දේවගේ ඩේවිඩ් යන නමයි. පෑලියගොඩ ප්‍රදේශයේදී මෙතුමා උපත ලැබූ බව සඳහන් වෙනවා. මෙතුමා උඩුනුවර ප්‍රදේශයේ පවුලක දියණියක් විවාහ කරගෙන ඉඳලා තියෙනවා. 1848 කාලය වන විට ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව සටන් ඇති වුණු අතර එහිදී වීර පුරන්නප්පු ගොන්ගාලේගොඩ බණ්ඩා වැනි වීරයන් ඒවට නායකත්වය ලබා දුන්නා. 1847 මැද භාගයේ වන විට ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව සටන් ආරම්භ වුණු අතර මුලින්ම සටන කුරුණෑගල වාරියපොළ දඹුල්ල ආදී ප්‍රදේශවල ව්‍යාප්ත වුණා. ගොන්ගාලේගොඩ බණ්ඩා 1848 දිනක දඹුල්ල ලෙන් විහාරයේදී රජකමට පත් කරලා තියෙනවා. එහිදී එතුමන්ව ශ්‍රී වික්‍රම සර්වසිද්ධි රාජසිංහ නමින් නම් කරලා තියෙනවා. සිංහලයින්ගේ පාවාදීම් හමුවේ සටන අසාර්ථක වෙලා 1848 දී මෙතුමන්ව අත්අඩංගුවට පත් වෙනවා. අත්අඩංගුවට ගැනීමෙන් පසු යුද්ධාධිකරණයට මෙතුමාව පමුණුවනවා. යුද්ධාධිකරණ තීන්දුවකට අනුව මලක්කාවට පිටුවහල් කිරීමට කටයුතු කරනවා. වර්ෂ 1849 12 වන දින මලක්කාවේදී මෙතුමන් අභාව ප්‍රාප්ත වෙලා තියෙනවා. අනගාരിക ධර්මපාලතුමා මෙතුමා වර්ෂ 1864 දී උපත ලැබලා තියෙනවා. මෙතුමාගේ මුල් නම ඩේවිඩ් හේවා විතාරණ කියන නම. මුලින්ම මෙතුමා අධ්‍යාපනය ලැබලා තියෙන්නේ දෙමටගොඩ බැප්ටිස්ට් පාසලෙන්. පසුව කොළඹ සාන්ත වෙනඩික් විදුහලින් හා කෝට්ටේ ක්‍රිස්තියානි ගල්කිස්සේ ශාන්ත තෝමස් යන විදුහල් වලින් අධ්‍යාපනය ලැබලා තියෙනවා. මෙතුමා විද්‍යෝදය පිරිවෙනට බැඳිලා එෙහිදී බුද්ධාගම සහ සිංහල භාෂාව ඉගෙන ගත්තා. වර්ෂ 1870 දශකයේදී බෞද්ධ පරම විඥානාර්ථ සමාගම පිහිට වූ අතර ඩේවිඩ්ට එහෙමත් නැත්නම් ධර්මපාලතුමාට මේ සමාජිකත්වය ලබා ගැනීමට හැකියාව ලැබුණා. සඳරැස පුවත්පතද මේ කාලේ ආරම්භ වුණා. ඒකෙත් එය පවත්වාගෙන යාමේ මූලික වගකීම හිමි වුණේ ඩේවිඩ්ට. බෞද්ධ නායකයින් ඇසුරු කිරීමෙන් ලැබපු අත්දැකීම් නිසා එතුමා ඩේවිඩ් කියන නම අතහැරලා ධර්මපාල කියන නම භාවිතා කරන්න පටන් ගත්තා. ඒ වගේම ඕල්කට් තුමා ඉංග්‍රීසියෙන් කළ කතාවන් සිංහල භාෂාවට පරිවර්තනය කළේ මෙතුමායි. ධර්මපාලතුමා එකල ජාතික සේවයට භාවිතා කළ වාහනේද ගොඩක් ප්‍රසිද්ධියක් ඉසිලුවා. ඒ වාහනේ සඳහන් කරලා තිබ්බා ගව මස් නොකන ලෙස. ඒ වගේම මේ කාලයේදී මහන්තානම් හින්දු භක්තිකයෙකු යටතේ තිබුණු ඉන්දියාවේ බුද්ධ ගයාව බේරා ගැනීමේ කටයුතු ධර්මපාලතුමා විසින් ආරම්භ කළා. ඒ අනුව 1891 දී මහා බෝධි සමාගම පිහිටෙව්වා ඉන්දියාවේ. 1892 දී ඇමරිකාවේ පැවතිච්ච ආගමික සමුළුවකට සහභාගී වෙලා බුදුදහම ගැන ජාත්‍යන්තරයේ විශාල පැහැදීමක් ඇති වෙන පරිදි කතාවක් සිදු කිරීමට මෙතුමා සමත් වෙනවා. වර්ෂ 1931 දී ඉන්දියාවට මෙතුමන් යනවා. 1931 ජූලි 13 වෙනි දින ශ්‍රී දේවමිත්ත ධර්මපාල නමින් උන්වහන්සේ පැවිදි වෙනවා. වර්ෂ 1933 අප්‍රේල් 29 වෙනි දින උන්වහන්සේ අපවත් වුණා. මිගේට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වර්ෂ 1823 පෙබරවාරි 9 වෙනි දින ගාල්ල දිස්ත්‍රික්කයේ වලපිටියේ මිගේට්ටුවත්ත එහෙම නැත්නම් මොහොට්ටිවත්ත කියන ප්‍රදේශයේදී තමයි උපත ලැබලා තියෙන්නේ. කුඩා කාලයේදී කතෝලික පූජකවරු ඇසුරු කරන්න උන්වහන්සේට අවස්ථාව ලැබුණා. මේ නිසාම කිතුණු ආගම ගැන ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් වුණා. දොඩන්දුවේ කුමාර මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය තෙලිකඩ සෝනුත්තර නායක හිමියන් වෙත පැමිණ මිගේට්ටුවත්තේ ගුණානන්ද යන නමින් පැවිදි වීමට මේ තරුණයා කටයුතු කරනවා. කොටහේනේ දීපදුත්තාරාමයේ වැනි පන්සල්වල සිට බුද්ධාමට අගෞරව කරන පුජ්‍යලයින්ට පිළිතුරු දෙන්නටත් උන්වහන්සේ කටයුතු කරනවා. ගොගලි පියතුමා වර්ෂ 1849 වසරේදී ක්‍රිස්තියානි ප්‍රඥප්ති නමින් පාලක පොතක්
ප්‍රකාශයට පත් කරනවා. එම පාලක පොතට පිළිතුරු ලෙස ගුණානන්ද හිමියන් වර්ෂ 1862 වසරේදී දුර්ලභති විනෝදිනී නම් පොතක් පිළියෙල කරලා තියෙනවා. ඒ වගේම ක්‍රිස්තියානි වේද මර්ධනයේ සම්‍යක් දර්ශනීය වෙන පොත රචනා කරලා තියෙනවා. ලක්මිනි කිරුල ක්‍රිස්තියානි වාද විඝටනය ත්‍රිවිධසාදී පුවත්පත් හා අනෙකුත් මූලාශ්‍රමකින්ද බුදුදහමට අගෞරව කරන පුද්ගලයන්ට පිළිතුරු දෙන්නට උන්වහන්සේ කටයුතු කරනවා. පංචමහා වාදයන් පවත්වමින් බුදුදහම ගැන දුර්මත හා කිතුදහමේ ඇති වැරදි තැන් පෙන්වා දෙන්නට උන්වහන්සේ කටයුතු කරලා තියෙනවා. මෙම ස්ලයිඩ් එක මගෙන් නිරූපණය වෙන්නේ උන්වහන්සේ විසින් පවත්වපු පංචමහා වාදයන් පිළිබඳව එන තොරතුරුයි. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා වර්ෂ 1931 අගෝස්තු මාසයේ 2 වෙනිදා ඇමරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේදී මෙතුමා උපත ලබලා තියෙනවා. මෙතුමාගේ පියා හෙන්රි වයිස්කෝක් ඕල්කට් නම් පුද්ගලයයි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ උපාධිධාරියෙකු වුණු මෙතුමා නීතිවේදියෙකු වශයෙන්ද කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඇමරිකානු හමුදාවේද කටයුතු කරපු පුද්ගලයෙක්. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා පරම විඥානාර්ථවාදී වශයෙන් සැලකනවා. ඒ කියන්නේ සත්‍යයට වඩා උසස් ධර්මයක් නැත යන දර්ශනය අනුව කටයුතු කරපු පුද්ගලයෙක්. වර්ෂ 1973 දී පැවති පානදුරාවාදය ගැන තොරතුරු සිලෝන් ටයිම්ස් පුවත්පත ඔස්සේ දැනගෙන බුද්ධහම ගැන ගොඩක් පැහැදිලා මෙතුමා ලංකාවට පැමිණෙනවා. එලෙස පැමිණෙන්නේ හෙන්රි බ්ලැවට්ස්කි මැතිනියද සමගයි. ගාල්ලේ වැලිවත්තේ විජේසුන්දරාරාමේදී අක්මීමන ශ්‍රී ධර්මාරාම මාහිමියන් විසින් පංචශීලයේ සමාදන් වෙලා බෞද්ධයෙකු බවට මෙතුමා පත් වෙනවා. වර්ෂ 1989 දී පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා ඒ ඇසුරෙන් ලංකාවේ බෞද්ධ පාසල් රැසක් පිහිටුවීමට මෙතුමා කටයුතු කරනවා. ඒක ලංකාවේ බුදුදහම මෙන්ම සිංහල ජාතිය වෙනුවෙන්ද ඉටුණු විශාල කටයුත්තක්. ඒ වගේම වර්තමානයේ වෙද්දිත් ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල සේවාවක් ඒ පාසල් වලින් ඉටු කරනවා. බෞද්ධ පාසල් 142ක් පමණ මෙතුමාගේ මූලිකත්වයෙන් ලංකාව පුරා පිහිටුවලා තියෙනවා. උදාහරණ වශයෙන් කොළඹ ආනන්ද විද්‍යාලය, ගාල්ලේ මහින්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය වැනි විද්‍යාල සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මෙතුමා අතින් සිදුවෙච්ච තවත් වැදගත්ම කාර්යයක් තමයි වෙසක් පොහොය නිවාඩු දිනයක් බවට පත් කිරීම හා බෞද්ධ කුඩිය නිර්මාණය කිරීම. වර්ෂ 1977 පෙබරවාරි 17 වෙනිදා මදුරාසියේ පිහිටි පරම විඥානාර්ථ මහා සමාගම් ගොඩනැගිල්ලේදී මෙතුමා අභාව ප්‍රාප්ත වෙනවා. පියදාස සිරිසේන මහතා යටත් විජිත වාදයට එරෙහිව තම පෑන මෙහෙය වූ පුද්ගලයෙක් තමයි පියදාස සිරිසේන මහතා කියන්නේ. ඒ කියන්නේ මෙතුමා මාධ්‍යවේදියෙකු වශයෙන් විශාල කටයුත්තක් නිදහස ලබා ගැනීම උදෙසා ඉටු කරා. මෙතුමා වර්ෂ 1875 8:31 වන දිනදී අතුරුවැල්ල ප්‍රදේශයේදී උපත ලබලා තියෙනවා. උපතේදීම මෙතුමාට ලබා දුන් නම වෙන්නේ පේඩ්‍රික් සිල්වා කියන නම. බෙන්තර ලන්සිපල්ලිය වැනි ආයතන වලින් මෙතුමා අධ්‍යාපනය ලබා ඇත. මෙතුමා සිංහල ජාතිය නම් පුවත්පත පවත්වාගෙන ගියේය. මෙතුමා තම බොහොමයක් නිර්මාණ ඉදිරිපත් කරනු ලැබුවේ බණකථා ශෛලියට අනුවයි. එහිදී බණකථා ශෛලිය උපයෝගී කරගනිමින් පිළිකි ප්‍රකාශයට පත් කිරීම ආදී මෙතුමා සිදු කළා. අෂ්ටලෝක ධර්ම චක්‍රය, අපට වෙච්ච දේ ආදී කෘති රැසක් මෙතුමා විසින් රචනා කළා. ජයවර්ධන ශතකයේ කුමාර මල්දම් වැනි කවි නිර්මාණත් මෙතුමාගේ නිර්මාණ අතර වෙනවා. මෙතුමා රටට කළ සේවය පුතෙක්ද කියනවා නම් සිංහල මුස්ලිම් කෝලහල සමයේදී මෙතුමාට සිරගත වීමටත් සිදු වුණා. ජාතිය වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කළ මෙතුමා වර්ෂ 1946 මැයි 26 වෙනි දින අභාව ප්‍රාප්ත වෙලා තියෙනවා. ජයවර්ධන ශතකය, කුමාර මල්දම් වැනි කවි නිර්මාණත් මෙතුමාගේ නිර්මාණ අතර වෙනවා. මෙතුමා රටට කළ සේවය පොතෙක් දෙයක් සිංහල මුස්ලිම් කෝලහල සමයේදී මෙතුමාට සිරගත වීමටත් සිදු වුණා. ජාතිය වෙනුවෙන් විශාල මෙහෙයක් කළ මෙතුමා වර්ෂ 1946 මැයි මාස 26 වෙනි දින අභාව ප්‍රාප්ත වුණා. E.W. පෙරේරා මහතා. E.W. පෙරේරා මහතා අන්‍යාගමික පුද්ගලයෙකු වුණත් බුදුදහම වෙනුවෙන් විශාල සේවාවක් කළ පුද්ගලයෙක්. මෙතුමා වර්ෂ 1875 12 වෙනි මාසයේ 12 වෙනි දින උපත ලබා තිබෙනවා. ඒ කියන්නේ දෙසැම්බර්
12 වෙනි දින උපත ලබලා තියෙනවා. මෙතුමාගේ පියාගේ නම වුණේ එඩ්වඩ් ෆ්‍රැන්සිස් වන අතර මව ජොහානා මැටිල්ඩා නම් වුණා. මෙතුමාට මුල් කාලයේදී බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ ඇසුර ලැබීම නිසා බුදුදහම වෙනුවෙන් ඇල්මක් ඇති වුණා. ඒක බුදුදහම වෙනුවෙන් සේවය කරන්නත් ගොඩක් බලපාලා තියෙනවා. E.W. පෙරේරා මහතා උසස් අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේදී. එංගලන්තයේදී අධ්‍යාපනය ලබා අධිනීතිඥවරයෙකු බවට එතුමා පත් වුණා. ලාංකිකයන්ට වෙච්ච අසාධාරණකම් ගැන දැනුවත් කිරීමට එතුමා ඉතා අපූර්ව කාර්යයක් ඉටු කරලා තියෙනවා. ඒ පොන්නම්බලම් රාමනාදන් වැනි මහතුන්ගේ සහාය සහිතවයි. එතුමා කළ කාර්ය නිසා රොබර්ට් චාමස් ආණ්ඩුකාරවරයා මෙහි පත් කරලා ඉඳපු ආණ්ඩුකාරයාව ආපසු ගෙන්වාගෙන නව ආණ්ඩුකාරවරයෙකු පත් කරලා තියෙනවා. ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේදී සමාජිකයෙකු වුණු අතර පසුව හොරණ ආසනයේ නියෝජනය කරමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවටත් සහභාගී වෙලා තියෙනවා. वर्ष 1953 फेब्रुवारी 15 වන දින වයස අවුරුදු 77 දී මෙතුමා අභාව ප්‍රාප්ත වෙලා තියෙනවා. වරිසිංහ හරිස්චන්ද්‍ර මහතා वर्ष 1976 දී මෙතුමා උපත ලබලා තියෙනවා. එතුමාගේ පියා හෙන්රික් සිල්වා නම් වූ අතර මව මාර්ටිනාද සිල්වා නම් වුණා. මෙතුමාගේ මුල් නම එඩ්වඩ් ද සිල්වා නම් වුණා. මීගමුවේ ශාන්ත මේරි විද්‍යාලය ආදී පාසල් වලින් මෙතුමා අධ්‍යාපනය ලබලා තියෙනවා. වරිසිංහ මහතාට නීති වෘත්තිය ගැනද දැනුමක් තිබූ බව සඳහන් වෙනවා. පසු කාලීනව ධර්මපාලතුමාගේ ඇසුරට පත්වීමත් සමග පූර්ණ කාලීනව මෙතුමා ජාතික සේවය වෙනුවෙන් කැප වෙනවා. වරිසිංහ මහතා කළ වැදගත්ම කාර්යයක් වුණේ අනුරාධපුර නගරය පූජා නගරයක් බවට පත් කිරීමයි. අනුරාධපුර නගරය පූජා නගරයක් බවට පත් කිරීමට ගත් උත්සාහය නිසා එතුමාට සමහර අවස්ථාවන් වලදී සිරගත වීමට සිදු වූ අවස්ථාද තියෙනවා. සිතියම් සහිත පුරාවිද්‍යාව නම් ඉතා වටිනා ග්‍රන්ථයේද මෙතුමාගේ නිර්මාණයක්. මෙතුමා වර්ෂ 1813 සැප්තැම්බර් 13 වෙනි දින අභාව ප්‍රාප්ත වෙලා තියෙනවා. පොන්නම්බලම් අරුණාචලම් මහතා 1853 සැප්තැම්බර් 14 වෙනි දින මෙතුමා උපත ලබලා තියෙනවා. එතුමා අධ්‍යාපනය ලබා ඇත්තේ රාජකීය විද්‍යාලයෙන්. රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත් වෙලා තියෙනවා. මෙතුමා දක්ෂ නීති වෘත්තිකයෙකු වූ අතර ලංකාවේ සිවිල් සේවයට පත් වූ ප්‍රථම ලාංකිකයාද වෙනවා. සිංහල මුස්ලිම් කෝලහලයේදී සිංහලයන්ට වෙච්ච අසාධාරණය වෙනුවෙන් මෙතුමා පෙනී ඉඳලා තියෙනවා. මෙතුමා සිංහල මුස්ලිම් කෝලහලයේදී සිංහලයන්ට වෙච්ච අසාධාරණය දැකලා සිංහලයන්ට සාධාරණ ඉටු කිරීම සඳහා විශාල වශයෙන් උත්සාහ දරලා තියෙනවා. 1919 දී ලංකා කම්කරු සුබසාධක සංගමයේ පිහිටුවීමත් වැදගත් කාර්යයක්. ඒ වගේම 1919 දී පිහිට වූ ලංකා කම්කරු සුබසාධක සංගමය ඉතා විශාල සේවාවක් මෙරට පුද්ගලයන් වෙනුවෙන් වැඩ කරන පුද්ගලයන් වෙනුවෙන් ඉටු කරලා තියෙනවා. 1924 ජනවාරි 9 වෙනි දින මෙතුමා අභාව ප්‍රාප්ත වුණා. පොන්නම්බලම් රාමනාදන් මහතා वर्ष 1951 දී යාපනයේ මණිපාය ප්‍රදේශයේදී උපත ලබලා තියෙනවා. රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුව මෙතුමා මදුරාසිය ප්‍රෙසිඩන්ට් කොලෙජ් වලට ඇතුළත් වෙලා තියෙනවා. බ්‍රිතාන්‍ය නීති කාර්යාංශයේ සමාජිකයෙකු බවට මෙතුමා පත් වුණා. ලංකාවේ නිදහස් සරගලය වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කරපු රාමනාදන් මහතා සොලිසිටර් ජෙනරාල් තනතුරටත් පත් වෙලා තියෙනවා. කෙසේ නමුත් වර්ෂ 1929 දී මෙතරම් සේවාවක් සිදු කළ මෙතුමා අභාව ප්‍රාප්ත වෙලා තියෙනවා. සිද්ධිලෙප්පේ මහතා 1823 ජූනි 11 වන දින මහනුවර ප්‍රදේශයේදී මෙතුමා උපත ලබලා තියෙනවා. මොහුගේ පියා සිද්ධිලෙප්පේ මරික්කාර් නම් වුණු ධනවත් පුද්ගලයෙක්. ලංකාවේ මුස්ලිම් වරුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඍජුවම කටයුතු කරපු පුද්ගලයෙකු වශයෙන් සිද්ධිලෙප්පේ මහතා සැලකනවා. ලංකාවේ මුස්ලිම් වරුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු කළ මෙතුමා මර්දානේ සහිරා විද්‍යාලය මෙන්ම ගම්පොළ හලාවත බේරුවල ආදී ප්‍රදේශවලත් මුස්ලිම් පාසල් ඇති කිරීමට කටයුතු කරා. වර්ෂ 1929 වර්ෂයේදී මෙතුමා අභාව ප්‍රාප්ත වෙලා තියෙනවා. වීර මධ්‍යම බණ්ඩාර ලංකාවේ ජාතික වීරයන් අතර සිටින ළමා වීරයෙක් වශයෙන් මධ්‍යම බණ්ඩාර චරිතය හැඳින්වෙනවා.
මොහුගේ පියා හැලේපොළ නිලමේතුමා වුණු අතර මව හැලේපොළ කුමාරි හාමියි. මොහු ක්‍රිස්තු වර්ෂ 1865 1866 අතර කාලයේදී උපත ලබලා තියෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්. හැබැයි නිශ්චිත කාල වකවානුවක් තවම හරියටම ප්‍රකාශයට පත් කිරීම අපහසු වෙලා තියෙනවා. මෙම ඡායාරූපෙන් දැක්වෙන්නේ නුවර දළදා මාලිගාව අසල දක්නට ලැබෙන මද්දුම් බණ්ඩාර වීරයාගේ ප්‍රතිමාවයි. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම කතා කරේ අපේ රටට වචනයෙන් කියලා නිම කරන්න බැරි තරම්. ඒ කියන්නේ ජීවිත පරිත්‍යාගයෙන් තම ජීවිත පරිත්‍යාගයෙන් විශාල සේවාවක් ඉටු කරපු ජාතික වීරයන් රැසක් ගැන. ඉතින් මේ වීඩියෝ නිර්මාණය කරන්න මූලික කරගත්තු මූලාශ්‍ර මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දක්වලා තියෙනවා. ඔයාලා මේ වීඩියෝ එක බැලුවා වගේම මේ මූලාශ්‍රත් වැඩිදුරටත් පරිශීලනය කරලා මෙතුමන්ලා ගැන අනිවාර්යෙන්ම වැඩිදුර විස්තර හොයලා බලන්න. ඒක මෙතුමන්ලාට කරන ගෞරවයක් වගේම මේ මූලික මූලාශ්‍රයන් නිර්මාණය කරපු අයට කරනත් විශාල ගෞරවයක් වේවි. අවසාන වශයෙන් කියනවා අපේ සියල්ල channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට සම්බන්ධ තවත් වීඩියෝ එකක් description එකේ දක්වලා තියෙනවා. ඒකත් නරඹන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි.